ආකිටෙක්චර් කියන වචනය පාවිච්චි කරනවා. එතකොට ඉන්ටීරියර් ඩිසයින් කියන වචනය පාවිච්චි කරනවා. ඉන්ටීරියර් ඩෙකරේෂන් කියලා වචනයක් පාවිච්චි කරනවා. දැන් ඔය සියල්ලක්ම අපේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනකොට අපි අතින් සිද්ධ වෙනවා. නමුත් කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔය වචන තුනේ වෙනස මොකක්ද කියලා. මෙහෙමයි. ප්‍රධාන වශයෙන් ගත්තහම ආකිටෙක්චර් නැත්තම් ආකිටෙක් කෙනෙක්ගේ සේවාව ලබා ගන්න එනකොට ගොඩක් වෙලේට ආකිටෙක්චර් කියන දෙයින් වෙන්නේ අවකාශය තමයි නිර්මාණය වෙන්නේ. අපි අපේ සේවාදායකයාට අවශ්‍ය කරන ඒ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කරන අවකාශය තමයි නිර්මාණය වෙන්නේ ආකිටෙක්ස්ලාගේ අතේ. ඒ කියන්නේ ස්පේස් එක ක්‍රියේට් කරගන්න Space ඕනේ creation ඉස්සෙල්ලා මොනවා කියන එක කරන්න තමයි බිල්ඩින් වෙන්නේ. එකට ස්පේස් එකක් ක්‍රියේට් වෙන්න ඕනේ. ඊළඟට ඉන්ටීරියර් ඩිසයින් ඉන්ටීරියර් ඩිසයින් කියන්නේ අභ්‍යන්තර නිර්මාණය. ඒ කියන්නේ ඒ ආකිටෙක් විසින් කරන ලද ඒ අවකාශය අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. අපි අවකාශය නිර්මාණය කරන්නේ විශේෂයෙන්ම අපේ සේවාදායකයාගේ තියෙන අවශ්‍යතාවය. ඒ කියන්නේ යාගේ එදිනෙදා කටයුතු කරගන්න වෙන්න පුළුවන්. ඒක නිවසක් විදියට ගත්තොත් නැත්නම් ඒක නිදන කාමරයක් වුණොත් එහෙම විශේෂයෙන් ගත්තොත් ඒ පුද්ගලයන්ට එකම පවුලේ වුණත් ආවේනිකයි ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. එතකොට කාමරේ ඇතුලේ බිහේව් වෙන විදිහ වෙන්න පුළුවන්. නැත්නම් අපේ පවුලේ එක පිරිස අපි එකට ඉන්නකොට අපි පවුලක් විදිහට ජීවත් වෙන විදිහ වෙන්න පුළුවන්. නැත්නම් අපේ ගෙදර විශේෂයෙන් ගත්තොත් ගෙදරක අපි මුළුතැන්ගේ කොයි විදිහටද මුළුතැන්ගේ කියන්නේ ගෙදරක ප්‍රධාන දෙයක්. ඔව්. එතකොට ඒක ඇතුලේ අපේ පවුලේ එකතු වෙන තැනක් වෙන්න පුළුවන්. ගෙදර අම්මා ඉන්න තැන. ඔව්. එතකොට එතනදී අපි කොයි විදිහටද අපේ පවුලේ කට්ටිය එකතු වෙන්නේ? කොහොමද අපි කරන කාර්යයන් වලට ඒක උදව් වෙන්නේ. එතකොට අපි ඉන්ටීරියර් ඩිසයින් වලින් කරන්නේ නැත්නම් අභ්‍යන්තර නිර්මාණයේදී කරන්නේ විශේෂයෙන් අර අපිට නිර්මාණය කරන ලද අවකාශයේ අපේ අභ්‍යන්තර කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන අර අවකාශ අර නිර්මාණය කරන ලද ස්පේස් එක තවදුරටත් නිර්මාණාත්මකව ඩිසයින් කර ගැනීමක් තමයි අපි ඉන්ටීරියර් ඩිසයින් වලින් එතකොට මේ